පාසලක් ඇඳීම යෝජනා විවිධ ක්‍රීඩා භණ්ඩපය සඳහා ඇස්තිමේතු කළ මුදල් තුනෙන් දෙකක් විදේශගත ආදේශයකු ලබා දුන් අතර ඉතිරියෙන් හතරෙන් තුනක් පාසල් දෙමාපියන් ලබා දීමට එක් වී ඇති අතර හිඟ 2000ක බැගින් වූ ක්‍රිකට් පත් 1500ක් මුද්‍රණය කර අලෙවි කර ගැනීමට උපයා ගැනීමට අපේක්ෂා කරනවලු. දෙමාපියන් සහ ටිකට් පත අඩවියෙන් පස්සේ අපේක්ෂා කළ මුළු මුදලෙන් කිනම් භාගයක්ද කියලා අහනවා. දෙමාපියන්ගෙන් හා ටිකට් පත් අ, දෙමාපියන්ගෙන් හා ටිකට් පත අඩවියෙන් අපේක්ෂා කරන මුළු මුදල එන්නේ දැන් අර ඇස්තිමේන්තු කළා තියෙනවා තුනෙන් දෙක විදේශිකයෙකු දෙනවා කියලා. විදේශික දායකයෙක්. ඒතර මුළු මුදල තුනෙන් තුනක් නම් එයා තුනෙන් දෙකක් දුන්නාම තව ඉතුරු වෙන්නේ තුනෙන් එකයි. ඒතකොට ඒක තමයි දෙමාපියන්ගේ ටිකට් පතල වෙන්නේ අපේක්ෂා කරන්නේ. ඉතුරු තුනෙන් එක. දෙමාපියන් ලබා අදහස් ගන්න කොච්චර මුදලක්ද අහනවා ඉතිරි එන්නේ. ඉතිරි කියලා කියන්නේ තුනෙන් එක. ඒකෙන් හතරෙන් තුනක් දෙන්න තමයි ඉතිරි කියලා තුනෙන් එක. ඒකෙන් හතරෙන් තුනක් දෙන්න තමයි ඒගොල්ලෝ අපේක්ෂා කරන්නේ. තුනෙන් එක ආන්ලයින් වල මුල් කිරීමට යනවා හතරෙන් තුනට වැටෙනවා. තුනට කැපිලා යනවා. හතරෙන් එක එන්නේ. ටිකට්පත් මුද්‍රණය ටිකට්පත් මුද්‍රණය කර අලෙවි කිරීමෙන් උපයාගත හැකි අදහස් කාරණේ මුදල් මුදලේ අවර භාගයක්ද කියලා. දැන් අපි දන්නවා හතරෙන් එකක් මේ දෙමාපියෝ දෙනවා තුනෙන් එකක් ටිකට්පත් මේ විදේශගත තුනෙන් දෙකක් විදේශගත ආදේශයක දෙනවා. ඒ දෙකම එකතු කරාම එනවා මුළු මුදලින් කොච්චර දැන් හොයාගෙන තියෙනවද කියලා. මෙයා වැඩි කරන්නේ තුනේ මෙයා වැඩි කරන්නේ හතරෙන්. ඒ දෙකම එකතු කරාම එනවානේ. හතරෙන් එකක් දෙමාපියෝ එකතු කරනවා. තුනෙන් එකක් මේ තුනෙන් දෙකක් විදේශගත ආදේශයක් දෙනවා. 12න් 3යි 12න් 8යි 12න් 11 මේ විදේශගත ආදේශය දීලායි දෙමාපිය එකතු කරලා හොයාගෙන තියෙනවා. මුළු මොකද 12න් 12ක් නම් 12න් එකක් 12ක් අඩු කරාම 12න් එකක් තමයි අර ටිකට් පත් අලෙවි කරලා හොයාගන්න වෙන්නේ. ඊට පස්සේ වෙලදා ඇස් දෙකට මුළු මුදල අහනවා. ඒතර අපිට යන 2000 ටිකට් පත් 2500ක් අලෙවි කරාම 50යි 1 2 3 4යි 5යි 1 2 3 4යි 5යි මෙන්න මෙච්චර මුදලක් කියන්නේ මිලියන 5ක් එනවා මේ මිලියන 5ක් එනවා අර 12න් එකක් කියලා කියන්නේ මිලියන 5ක්. එතකොට ඇස්ටිමේට් කර මුදල ගන්න කියන්නේ 12න් 12ක් නේ සම්පූර්ණ ගානනේ. ඒ අර හිඟ මුදල දැන් අපි කිව්වේ මේ ටිකට් පතල් වේ කරලා 12න් එකයිනේ හොයාගන්නේ. ඒක මුදලක් විතර ගන්න 10 2500. 12න් 12ක් ගන්න පුළුවන් මිලියන 5ක්. වැඩි කරනවා 12න්. එතකොට එනවා මිලියන 60ක්. මෙන්න මෙහෙම තමයි එන්නේ.